හායි යාළුවනේ. ඔන්න ඉතින් මම මගේ පළවෙනි vlog එක ඔයාලට අරගෙන ආවා. ඒ විතරක් නෙමෙයි 2026 අලුත් අවුරුද්ද ඔයාලට සුබ අලුත් අවුරුද්දක් එන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හරි මම මගේ පළවෙනි vlog එකෙන් ඔයාලට අරගෙන එන්නේ 2026 අලුත් අවුරුද්දට මම ගෙනාව චූටි බඩු පෙන්නන්න. චූටි කිව්වට ලොකු බඩුත් තියෙනවා. හරි බලමු එහෙනම් මම ගෙනාපු බඩු මොනවද කියලා. ඉස්සල්ලාම මම ගෙනාවා වතුර බෝතලයක්. මේක නිල් පාටයි. මේ තියෙන්නේ මම අලුතින්ම ගෙනාපු වතුර බෝතලේ. හරි අපි ඒක පැත්තකින් තියාගමු. ඊට පස්සේ මම ගත්තා චූටි කොන්න කඩු. හැබැයි ඉතින් මට ඉවසන්නම් බැරි තැන මම මේකේ පැක් එක නම් කැඩුවා. හරි ඒකත් පැත්තකින් තියාගමුකෝ. ඊට පස්සේ මම මෙන්න මේ වගේ එකක් ගත්තා. ඒකේ ලස්සන මලකුත් තියනවා දැක්කද? හැබැයි ඉතින් මම මේක දන්නේ නැහැ ඔලුවට දාන එකත් අතට දාන එකක්ද කියලා නම් තාම. හොයාගමු ඉතින්. හරි ඊට පස්සේ මම කොණ්ඩ කටු දෙකකුත් ගත්තා. මම ගොඩක් ආසාවෙන් හිටියේ මෙන්න මේ වගේ කොණ්ඩ කට්ටක් ගන්න. ඉතින් මම ආසාවත් ඉෂ්ට කරගත්තා. ඊට පස්සේ මම මේ වගේ දම් පාට කොණ්ඩ කට්ටකුත් ගත්තා. ලස්සනයි නම් ඉතින් කමෙන්ට් එකක් දාන්න. හරි ඊට පස්සේ මෙන්න මේ වගේ ලොකු මල්ලක් ඇතුළෙම තියෙනවා. අපි බලමුකෝ මොනවද තියෙන්නේ කියලා. අපි මේක සුට්ටක් පැත්තකින් තියාගෙන එකින් එක එළියට ගමු. ඉස්සෙල්ලා මම පෙන්නන්නම් මල්ලේ තියෙන ඒ වගේ ඔයාලට මගේ මේ ෆර්ස් එක. ඉතින් මේක නිකන් අමුතු පාටක් නිකන් රත්තුත් නෙමෙයි. ඉතින් මේ මම ගත්ත ෆර්ස් එක. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් මම ගත්ත පනාව. ඉතින් මේ පනාව ලස්සනයිද කියලා කමෙන්ට් කරන්න. මේ තියෙන මගේ පනාව. හරි. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් මම ගත්ත චූටි පෑනක්. හැබැයි මේ පෑනේ මෙන්න මේ ක්ලිප් එක නම් කැඩිලා. අපි ඒකත් හරි කරමුකෝ. ඉතින් මම ගත්තේ තව එක පාටවල් තිබ්බ. මම නම් ගත්තේ රෝස පාට මේ පෑන. මම හිතනවා ගොඩක් කට්ටිය ගාව මේ පෑන තියෙනවා. මම හිතනවා ඔයා ගාවත් මේ පෑන ඇති කියලා. හරි. ඊට පස්සේ මම ගාව තව ඔය වගේ ගොඩක් බඩු තියෙනවා. ඊට පස්සේ මම හයිලයිට් ගත්තා. මේ තියෙන්නේ ඉන්නකෝ. මම ගාව තව තියෙනවා. මේ තියෙන්නේ මම ගත්ත හයිලයිට්. මම ගොඩක් මාස මේ හයිලයිට් වැටෙනවනේ යාළුවනේ. මම ගොඩක් මාස මේ හයිලයිට් වලින් මෙන්න මේ කොළ පාට එක. ඒක පොතේ ලියුවම ගොඩක් ලස්සනයි. මං ගාව මීට කලිනුත් මේ පාට එකක් තිබ්බා. ඒක ඉවරුණා. ඉතින් මම 2026 අලුත් අවුරුද්දට මේව ගත්තා. ඊට පස්සේ ඉතින් දම් පාට දෙකක් තියෙනවා මෙතන. හරි අපි එහෙනම් මේවත් පැත්තකින් තියාගමු. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් මෙන්න මේ මම ගත්ත මකනේ. මේ තියෙන්නේ ඒක නිකන් අමුතු මූණක් තියෙන මකනයක්. මම ඒකේ පැක් එක තියාගත්තා. එළියට ගත්තේ නැහැ. මේ තියෙන මම ගත්ත කහ පාට මකනේ. ඊට පස්සේ මම ගත්තා ටිපෙක්ස් එකක්. ටිපෙක්ස් එකක් තමයි. මේක තද කරලා මෙහෙම මේව කරන්න තියෙන. කියන්නේ නතුල්ලන්න වගේ තියෙන. එතකොට මේකෙන් ටිපෙක්ස් එනවා. ඒකත් අපි පැත්තකින් තියාගමු. ඊට පස්සේ මම ගත්ත කටර් එකක්. ඉතින් මම ගාව කටර් එකක් තියෙනවා. ඒ උනාට මේක ලස්සන හින්දා මම මේකත් ගත්තා. ඉන්න මම ඔයාලට මේක පෙන්නන්න. මේ තියෙන්නේ ඇතුළ මම මේ කටර් එකත් ගත්තා. ඒකත් අපි පැත්තකින් තියාගමු. ඊට පස්සේ මම ගත්තා මෙන්න මේ වගේ පෑනක්. මේ තියෙන්නේ පාට ගොඩාක් තියෙනවා ඒකේ. මේ තියෙන්නේ පෑන මෙන්න මේ විදිහට පාටක් මේව කරලා මේ විදිහට උඩින් ඔබන්න තියෙන්නේ. එතකොට ආයෙමත් තුඩ ඇතුළට යනවා. ඊට පස්සේ මම අවසානට පෙන්නන්නේ මම ආසම කොණ්ඩ බූල් මේක. ලොකු කොණ්ඩ බූල් කියන්නේ ටිකක් ලොකු කොණ්ඩ බූලුත් තියෙනවා. ඊට පස්සේ මේ පැත්තේ වෝටර් බෑන් කොණ්ඩ බූල් තියෙනවා. මේ තියෙන පිටිපස්සේ මේ විදිහට තියෙන්නේ. පේනවද ඔයාලට? ඒක රෝස පාට කොණ්ඩ බූල් තමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ රූප දෙකකුත් තියෙනවා. ඉතින් අදට නම් මම 2026 අලුත් අවුරුද්දට ගත්ත බඩු ඉවරයි. හැබැයි ඉතින් මම මගේ දෙවෙනි vlog එකනොත් ඔයාලව හම්බෙන්න සතුටින් ඉන්නවා. එහෙනම් ඉතින් අදට ගෙන් එන්නම් යාළුවනේ. බයි.